Hi guys, welcome to my YouTube channel. ඉතින් අද මම අරන් ගෙන තියන්නේ Netflix එකට උණු ආපු සුපිරිම ලස්සන නියම කතාවක රිවිව් එක. ඉතින් මොකද්ද මේ කතාව? ඉතින් මචං මේක තමයි Teach Your Lesson කියන කතාව. ඉතින් අපි වැඩිපුර මෙතන කතා කරගෙන ඉන්න ඕනේ. අපි යමු මට මොනවද මේ ගැන කියන්න තියෙන්නේ කියලා බලන්න. හරි guys, ඉතින් හැමදා වගේ මචං මේකේ ස්ටෝරි ලයින් එක පැත්තෙම පටන් ගන්න හිතුවේ නෑ අද. හරිද? ඉතින් අද මම මචං මේකේ වෙනම විස්තර ටිකක් කියන්නම්. ඊට පස්සේ අපි ස්ටෝරි ලයින් එක ගැන කතා කරමු. ඉතින් මේක ගැන විස්තර කියන්න තියෙනවා කියන්නේ guys, මේක එලා මුලින්ම කියන්න ඕනේ K drama එකක්. හරිද? ඉතින් හරිද මං කියන්නේ මේ දවස් ටික මචං K drama වැඩි. හරිද? K drama වැඩි කියන්නේ මචං Netflix එකට මන් දන්නේ නෑ 2026 වර්ෂයේ මචං Netflix එකට මොන වුණාද මන් දන්නේ නෑ. සුපිරිම K drama තෝගයක් දැම්ම. හරිද? If Wishes Could Kill කියන එකක් දැම්මා. The Wonderfuls ආවා. ඒ වගේම දැන් මේක Teach Your Lesson. මම දන්නේ මචං Netflix එකට මොනවා වෙලාද කියලා මේ සැරේ මාර සුපිරි නියම K drama ටිකක් දාගෙන යනවා. මම දන්නේ නැහැ ඇයි කියලා. හරිද? කොහරේ දානවා සුපිරි. හරිද? ඉතින් ඔව් මේකත් ඒ වගේම සුපිරි. ඒ වගේම සුපිරි K drama මේකත්. ඉතින් කොහරි guys මේකේ එපිසෝඩ් 10ක් තියෙනවා. හරිද? මේකේ එපිසෝඩ් 10ක් තියෙනවා. ඉතින් එක එපිසෝඩ් එකක් මචං පැයක් විතර තියෙනවා. හරිද? ඉතින් ඔයාලට ඉතින් එක එපිසෝඩ් එකක් පැයක් බලන්න වෙනවා. හරිද? ඉතින් බය වෙන්න මචං මේක බෝරින් නෑ. හරිද? මේක ආතල් කතාවක්. ආතල් ස්ටෝරි ලයින් එකක් තියෙන සුපිරි කතාවක්. ඉතින් ආතල් ස්ටෝරි ලයින් එකක් නෙමෙයි. ඒක සුපිරි ස්ටෝරි ලයින් එකක්. මම කියන්නේ මේ කතාවේ ආතල් තියෙනවා. හරිද? කතාව පොඩ්ඩක් ආතල් ජෝක් පැත්තෙන් යන you know එන අමුතු vibe එකක් තියෙන කතාවක්. හරිද? ඒක හරියට ගති. හරිද? ඇක්ෂන් පැත්තක් තියෙනවා. ඉතින් මේකේ ඔව් හරිද ඇක්ෂන් පැත්තක් තියෙන. ඉතින් මම කියන්න මොනවා වගේ පැත්තද ඇක්ෂන් තියෙන මොනවා වගේ ඇක්ෂන් පැත්තද තියෙන්නේ කියලා. ඉතින් කොහොම හරි මචං ඔච්චර තමයි ඉතින් මේ කතාවේ සමරි එක ගැන කියන්නේ. විස්තර වගේ කියන්නේ නිකන් ඉන්ෆර්මේෂන්ස් දෙනවා වගේ දෙන්න පුළුවන් ඔච්චර ටික තමයි. හරිද? ඉතින් මේක Netflix එකෙන් බලන්න පුළුවන්. ඉතින් Netflix එකට අලුතෙන් ආව ගමන් ඉතින් තේරෙනවනේ ඉතින් Netflix එකෙන් තමයි බලන්න පුළුවන් කියලා. ඉතින් ස්ටෝරි ලයින් එක පැත්තෙන් බැලුවොත් හරිද? ඉතින් ස්ටෝරි ලයින් එක දැන් මම කියන්නම් ස්ටෝරි ලයින් එක ගැන. ඉතින් මචං ස්ටෝරි ලයින් එක පැත්තෙන් බැලුවොත් ඉතින් ඔයාලා දන්නවනේ දැන් මේක මචං ස්කෝල පැත්තෙන් යන කතාවක්. හරිද? ස්කූල් සෙට් එකක් පැත්තෙන් යන කතාවක්. ඉතින් මචං මේකේ පෙන්නන විදිහට කොරියාවේ ස්කෝල වල මචං පට්ට ප්‍රශ්න තෝගයක් තියෙනවා. හරිද? කොරියාව මචං ස්කෝල වල ළමයි බුලි කරනවා. ටීචර්ස්ලා බුලි කරනවා. ඩ්‍රග් යූස් කරනවා. හරිද? ඩ්‍රග් ඩීලර්ස්ලා ඉන්නවා. ඒ වගේම බුලි කරන හින්දා ළමයි සිවිදි හානි කරගන්නවා. හරිද? සුසයිඩ් කරගන්නවා. ඉතින් මෙයාගේ මචං ප්‍රශ්න කෝටියයි. හරිද? ප්‍රශ්න තෝගයක් තියෙනවා ඉතින් කොරියාවේ ස්කෝල වල. ඒවා ඇත්තද බොරුද කියලා මම දන්නේ නැහැ. හරිද? මේ ටීවී සීරීස් එකේ වෙන්න ටික තමයි මම කියන්නේ. හරිද? ඉතින් ඒක ඇත්තටම තියෙනවද දන්නේ නැහැ. සමහරට ඇති ඉතින් මොකද ටීවී සීරීස් සමහරෙන් ඉතින් ඇත්ත දේවල් හද කරගෙන ගොඩක් වෙලාට ටීවී සීරීස් හදන්නේ. ඒක එකපාරට මේ ඉමේජරි මේ විදිහට ස්කෝල දින කියලා බුරුවට මේ ඉන්ටර්නැෂනල් එකට පෙන්නන්නේ නැහැ නේද? ඉතින් සමහර විට ඔය කියනවා ඇත්ත වෙන්න පුළුවන් ස්කෝලේ. ඉතින් මම ඒව දන්නේ නැහැ. මම කියන්නේ ඉතින් ටීවී සීරීස් එකේ වෙන දේවල්. හරිද? ටීවී සීරීස් එකේ පෙන්නන දේවල්. ඉතින් හරිද? ඉතින් කොහොම හරි මේ ටීවී සීරීස් එක කරනවා මචං කොරියාවේ ස්කෝල වල මචං ළමයි ඉගෙන ගන්න නැහැ. හරිද? ඉගෙන ගන්න එක විතරයි යාලා කරන්නේ නැත්තේ. යාලා අනිත් ඔක්කොම කරනවා. ඉගෙන ගන්න එක විතරක් කරන්නේ නැහැ. ඉතින් අන්න ඒක හදන විදිහද කියන්නේ ඒ ළමයි එහෙම වැරදි වැඩ කරන එක නවත්තන සීන් එකක් තමයි මචං යන්නේ. හරිද? නවත්තන සීන් එකක් යන්නේ කියන මචං මේ කතාව මචං එනවා අපිට පෙන්වන සංගමයක්. හරිද? ERPB කියලා සංගමයක්. හරිද? ඉතින් මේකේ දිග වාක්‍යයක් තියෙනවා. හරිද? වචන හතරක වාක්‍යයක් තියෙනවා. මාතෘකාවක් නෙමෙයි මොකද්ද බයි කියන්නේ ටයිටල් එකක් මාතෘකාවක්. හරිද? දිගහත් කියන්නේ වචන හතරක මාතෘකාවක් තියෙනවා. ඉතින් මට ඒක මතක නෑ. ඉතින් මට මතක ERPB කියලා. ඉතින් ඒකින්ද ඒකම මම කියන්නම්. හරිද? ඉතින් එම සංගමයක් හදනවා. හරිද? ඒ සංගමය හදන්නේ Educational of Ministry එකෙන්. හරිද? ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි මචං ඒක හදන්නේ. අධ්‍යාපන ඇමතුමා තමයි ඒක හදන්නේ. ඒක හදන්නත් හේතුවක් තියෙනවා. හරිද? ඒක හදන්නත් හේතුවක් තියෙනවා. ඉතින් මම එච්චර දේවල් කියවන්න යන්නේ නැහැ. මොකද එච්චර දේවල් ඕනේ නැහැ මෙච්චර. හරිද? ඉතින් කතාව කොහොමද යන්නේ කියලා කිව්වනම් ඇතිනේ. ඉතින් මම මෙතන සම්පූර්ණ මුළු කතාවම කියන්නේ නෙවෙයි නේ. මම නිකන් ආවාට පොඩි මේකක් දෙන්න. ඉතින් හරිද? පොඩි අදහසක් දෙන්න, දලා අදහසක් දෙන්න මොකද්ද කතාව වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි මචං එහෙම හදනවා ERPB කියලා සංගමයක්. ඉතින් මචං ඒකේ ඔෆිසර්ස්ලා 3 දෙනා ඉන්නේ. හරිද? ඉතින් මිනිස්ට්‍රිත් එක්ක 4යි කොහොම හරි ඔෆිසර්ස්ලා 3 දෙනා ඉන්නේ. ඉතින් ඒ 3 දෙනා මචං ස්කෝල වලට ගිහිල්ලා දැන් මම අර කිව්වේ බුලි කරන ඒවා, ඩ්‍රග් විකුණන ඒවා, ඒ අනම්මනම් ටික අන්න ඒවා මචං නැති කරන එක තමයි ඉතින් තියෙන්නේ. හරිද? ඒවන් ඒ කියන්නේ ස්කෝල හදන එක තමයි ඉතින් තනි කර යන්නේ. හරිද? ඉතින් කොහොම හරි මචං ඒ ERPB එකේ වැඩ කරන සෙට් එකේ හරිද? එක්කෙනෙක් නෙමෙයි 3 දෙනෙක්. හරිද? 3 දෙනාගෙන් දෙන්නෙක් තමයි ස්කෝල වලට කියලා ගන්න. කෙල්ලෙකුයි කොල්ලෙකුයි. ඒ දෙන්නා මචං ආමි එකේ ඉඳපු දෙන්නෙක්. මොනවාවත් එන you know ආමි එකේ ඉන්නකොට ඉතින් තේරෙන්නේ නැරද කොහොම ඇද්ද කියලා. ඉතින් ඇක්ෂන් පැත්ත තියෙනවා. ඉතින් මම ඒකයි
කොමරි ඒකේ වැඩකරන්නේ නිල්ධාරින් දෙන්න ආමිගේ ඉඳපු දෙන්නෙක්. ඉතින් ආමිගේ ඉඳපු දෙන්නෙක් කොහොම ඇක්ෂන් පැත්ත කොහොමද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් කියලා මං හිතනවා. ඉතින් යා හරිද? ඉතින් කොහොම හරි මචං මේ කතාවේ පෙන්වන විදිහට මචං අපේ ලංකාව මචං හරි ෂෝක්. හරිද? ලංකාවේ ඉස්කෝල හරි හොඳයි. ලංකාවේ ළමයි හරි හොඳයි. ලංකාවේ ටීචර්ස්ලා සර්ලත් හරි හොඳයි. ඉතින් ඇත්තටම ලංකාව හෙන ෂෝක්. හරිද? මේක පෙන්වන විදිහට මන් දන්නේ කොරියාවේ ඇත්තටම එහෙමද කියලා. හරි කොරියාවේ ඒ කතාවේ පෙන්වන විදිහත් එක බලද්දි නම් මචං ලංකාව රත්තරන්. හරිද? I am proud of Sri Lanka. Okay? ඇත්තටම හරිද ඒක ඔයාලා බලලා බලන්න. ඔයාලට බැලුවම තේරෙයි ඇයි මම එහෙම කියන්නේ කියලා. ඉතින් හෙන්න සෞත්තුයි. හරිද? ඉතින් අපිට පෙන්නනවා මේක එපිසෝඩ් 10 මචං කියන්නේ පාසල් 10කට ගිහිල්ලා විසඳ සීන් එක තියෙන්නේ. ඉතින් ඒ ASCII තව වෙන ස්ටෝරි ලයින් එකකුත් යනවා. ඒක මං කියන්නේ ඔයාලට. ඔයාලා මතක තියාගන්න තව ස්ටෝරි ලයින් එකක යකින් යනවා කියලා. ඉතින් යා හරිද කියන්නේ ළමයි වල කියන්නේ පාසල් වලට ගිහිල්ලා පාසල් වල තියෙන විස කියන්නේ ඔය තියෙන අනම්මනම් ඉන අයින් කරන කියන්නේ හොඳට හදනවා වගේම තව ස්ටෝරි ලයින් එකකුත් යටින් යනවා. හරිද? නිකන් අර මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මොකද්ද ඒකට කියනවා ඇති මොකක් හරි වචනයක් ඇති. මම ඒ වචනේ දන්නේ නැත්තරම සෝරි වෙන්න ඕනේ. ඉතින් කොහොම හරි යා හරිද එහෙම සීන් එකක් තියෙන්නේ. ඉතින් කොහොම හරි මෙයාලා එපිසෝඩ් 10 පාසල් 10කට ගිහලා ප්‍රශ්න 10ක් විසඳනවා. ඉතින් ඒකේ එක පාසල් වල එක එක ප්‍රශ්න. හරිද? එක පාසල් වල සමහර ස්කෝල් වල මචං ටීචර්ස්ලව ළමයි බුලි කරනවා. හරිද? සමහර ස්කෝල් වල ටීචර්ස්ලා ළමයිව බුලි කරනවා. සමහර ඒවා ළමයිව බුලි කරනවා. හරිද? සමහර ඒවා මචං ඩ්‍රග් සීන්ස්. හරිද? සමහර ඒවා මැරේජ් ස්කෝර. ඉතින් ඔව් හරිද? එහෙම යනවා සීන් ටිකක්. ඉතින් ඇත්තටම මේක ඔයාලට රෙකමන්ඩ් කරන්න ඕන කතාවක්. හරිද? හරි ලස්සන කතාවක්. මාර ලස්සන ස්ටෝරි ලයින් එකක් තියෙනවා. ඉතින් වගේම එන ආතල්. හරිද? ඉතින් මේකේ ඉන්න ඒ නිලධාරීන් දෙන්න මං කියුවේ නිලධාරීන් දෙන්නෙක් ඉන්න කියලා. දෙන්නයි මිනිස්රයි අර තව අනිත් එක්කෙනයි. ඉතින් ඒ හතර දෙනා වශයෙන් එන ආතල්. හරිද? ආතල් හතර දෙනෙක්. ඉතින් මේන් කැරක්ටර් හතර දෙනා ඒගොල්ලෝ. ඒ හතර දෙනා තමයි මචං මේන්ම කැරක්ටර්ස්ලා ටික ඒගොල්ලෝ. ඉතින් මේන් කැරක්ටර් එක ආතල් කිව්වම ඉතින් තේරෙනවානේ කතාවත් ආතල් කියලා. ඉතින් වරි ඔයාලා බලන්න ඕනේ කතාවක්. ඉතින් හරිම ලස්සන කතාවක්. හරිද? ඉතින් ඔයාලා ඇත්තටම බලන්න ඒක හරි ගති කතාවක්. ඉතින් ඒ වගේම මචං ඔයාලට ඒක බලුවාම මචං ලංකාව ගැන අර එකපාරට තිබ්බේ නැති හැඟීමක් එනවා. එකපාරට අඩෝ ලංකාව කොච්චර හොඳද කියලා. ඉතින් මට නම් ආවා හරිද ලංකාව ඇත්තටම මචං ළමයි රත්තරන්. හරිද? ලංකාවේ ළමයි සර්ලා මැඩම්ලා ඉස්කෝලේ අධ්‍යාපන ක්‍රම ඔක්කොම හොඳයි. රත්තරන් කියලා පේනවා. ඉතින් ඒක බලුවාම ඉතින් ඇත්තටම හරිද? ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕනේ ඒකින්ද ඒ කතාව. ඉතින් ඔව් හරිද? එච්චර තමයි මම මේ කියන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට දලා දහසක් ඉන්නේ නැති කියලා ස්ටෝරි ලයින් එක මොනවද යන්නේ කියලා ආවනේ එකක්. මොකක් හරි අදහසක් ආවනේ. ආවනම් එච්චරයි. ඉතින් එච්චර වැදගත්. හරි ඉතින් එච්චර තමයි ඉතින් මට කියන්න දෙන්නේ. හරිද? ඉතින් ඔයාලා ඉතින් බලන්න නැත්නම් අනිවාර්යෙන් ගිහලා බලන්න. මිස් කරගන්න හොඳ නැති කතාවක් ඇත්තට මේක. යා එච්චරයි. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ හම්බෙමු. හරිද? ඉතින් වීඩියෝ හොඳ කියලා තුන අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. හරිද? ඉතින් ඒ වගේම ඔයාලගේ අදහස් ඉතින් ඔයාලා මේක බැලුවා නම් අනිවාර්යෙන් ඔයාලට දැනෙච්ච විදිය කොහොමද මේ කතාව කියලා ඉතින් ඒවත් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඒ වගේම මේ වගේ තව වීඩියෝස් බලන්න ඕන අනිවාර්යෙන් මගේ channel එක subscribe කරගෙන යන්න. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ හම්බෙමු. මං ගිහින් එන්නම්. bye